කොහොමද ඔයාලට අන්න පොඩි වීඩියෝ එකක් අරන් ආවා. මොනවද මේ? හාල් මැස්ස. හාල් මැස්ස එකක් තෙල් දාන්න තමයි යන්නේ. ඉතින් හාල් මැස්ස තෙල් දාන්න පුංචි වීඩියෝ එකක් අරගෙන ඉන්න හිතනවා ඔයාලට. ඒක ටික අරන් තියාගන්න ඕනේ. ඕන තමයි හරියන්නේ. මහා ගොඩක් නෑ අම්මයි මහත්තයා විතරයි හාල් මැස්ස කන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මම ඉතින් හාල් මැස්සෝ ටික කඩාගත්තා. ඒකේ ඔලු ටික වෙනම කඩාගෙන භාජනයකට දාගත්තා. ඉතින් ඔයාලා දන්නවද මේ හාල් මැස්සෝ වල ගුණ මොනවද කියලා? මේ හාල් මැස්සෝ වල ප්‍රෝටීන් බහුලයි. ඉතින් ඒකෙන් මාංශ පේශී වර්ධනය කරගන්න පුළුවන්. ඒ වගේම කැල්සියම් බහුලයි. ඒකෙන් මොනවද ලැබෙන්නේ? අපේ අස්ථි සහ දත් ශක්තිමත් කරගන්න පුළුවන්. ඒ වගේම ඔමේගා 3 මේදේ තියෙන හින්දා මොලේ ක්‍රියාකාරීත්වයට වැදගත් වෙනවා. ඉතින් ඔන්න ඔය කියන දේවල් අපිට මෙන්න මේ හාල් මැස්සෝ කාපුවහම ලැබෙනවා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්නට ඕනේ හාල් මැස්සෝ වල ගොඩාක් ලුණු අධිකයිනේ නේ. ඒකින්ද පුළුවන් නම් මගේ යාළුවනේ හාල් මැස්සෝ කන්න කලින් මේ වගේ සුද්ධ කරලා ඉවර වෙලා වතුර භාජනයක දාලා පෙඟෙන්න අරින්න. එතකොට මේකේ තියෙන ලුණු ගතිය අඩු කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට මම සුද්ධ කරගත්තා. දැන් මම මේකට වතුර ටිකක් දාලා පෙඟෙන්න තියලා තියනවා ටික වෙලාවක්. ඔන්න ඔය විදිහට. ඉතින් හාල් මැස්සෝ ටික පෙඟෙනකන් මම බත් එකක් ලිපේ තියාගන්න ඔන්න ඔය විදිහට රයිස් කුකර් එකට දැම්මා. ඊට පස්සේ හාල් මැස්සෝ බැදුමට ඕන කරන ලුණු ගෙඩියක් මම ඔන්න ඔය විදිහට සුද්ධ කරගත්තා. කරපිංච ටිකක් දැම්මා එකට. ඉතින් ඔන්න ඔය විදිහට ලුණු ටිකක් කපා ගත්තා. අපේනවා ඉතින් වියලි මිරිස් කරල් වලින් ඔන්න ඔය විදිහට ටිකක් කපා ගත්තා. කරපිංච කොළ ටිකක් දැම්මා. ඔන්න ඔය ටික තමයි මම හාල් මැස්සෝ බැදුමට දාගන්නේ. දැන් ඉතින් හාල් මැස්සෝ මේ පෙඟිලා තිබ්බ ටිකේ මම වතුර ටිකක් පෙරා ගත්තා යාළුවනේ. ඉතින් මේ අතරේ අපේ අම්මා ඔන්න ඔය විදිහට කොස් මාළුවක් සහ චිකන් කරියක් අපිට ගෙනල්ලා දුන්නා. අනේ එතකොට මට හිතුණා අපරාධේ මම හාල් මැස්සොත් හදවුවේ කියලා හදන්න ගත්තේ කියලා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ නේ. දැන් ඉතින් හාල් මැස්සොයි එතකොට චිකනොයි කොසුයි අද අපි රැට කනවා. ඉතින් බලන්නකෝ අපේ අම්මගේ කොස් මාළුව කොහොමද කියලා. ඉතින් ඇත්තටම මේක හරි ලස්සනයි වගේම රසත් ඒ වගේම ඇති කියලා හිතනවා. ඔයාලටත් මොකද හිතෙන්නේ? ඔයාලත් කොස් කනවද මේ දවස්වල? ඔන්න ඔය විදිහට තමයි චිකන් කරිය තියෙන්නේ. ඉතින් අද රැට ඔන්න ඔය මාළු තුන තමයි අපි කන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් ඔන්න ඔහම තමයි අපේ ආදරණීය පවුල. ඉතින් මොන දේ හැදුවත් එහෙන් මෙහෙට මෙහෙන් එහෙට බෙදා ගන්න එකම සිද්ධ වෙනවා. ඉතින් හාල් මැස්සෝ එකට ඔන්න ඔය විදිහට තෙල් ටිකක් පැහෙන්න තියලා මම හාල් මැස්සෝ ටික ඔන්න ඔය විදිහට දැම්ම බෙද ගන්න. ඉතින් ඔයාලා හදන හාල් මැස්සෝ බැදුමයි මම හදන හාල් මැස්සෝ බැදුමයි බලන්න වෙනස්ද කියලා මගේ යාළුවනේ. මම සාමාන්‍යයෙන් ඉස්සරවම හාල් මැස්සෝ ටික බෙදෙන්න දාලා ඒ ටික බැදුනට පස්සේ ඒ ටික අයින් කරගන්නවා වෙනම භාජනයකට. ඊට පස්සේ අර කපාගත්ත ලුණු, එතකොට මිරිස් කරල්, කරපිංච ඒ ටික වෙනම බෙද ගන්නවා. බෙදගෙන ඉවර වෙලා කලවම් කරගන්නවා. ආපස්සට හාල් මැස්සකට දාලා කලවම් කරනවා. අන්න එහෙම තමයි මම හාල් මැස්සෝ බැදුම හදන්නේ. මොකද මේ එහෙම බැද්දාම රස වැඩි. හාල් මැස්සෝ ටික ඔර හොඳට බැදිලා තියනවානේ. එතකොට අර පෙඟෙන්නේ නැහැ. අර ලුණු එකත් එක්ක එකවර බැදුනහම ඒක ටිකක් පෙඟෙනවා වගේ දැනෙනවා මට. අර මේ විදිහට බැද්දාම හරි රසයි. ඉතින් ඔයාලත් එහෙම හදලා නැත්නම් හදලා බලන්නකෝ. ඉතින් ඔන්න ඔය විදිහට මම ලුණු ටිකක් දාගත්තා. ඒ ටිකත් ඔන්න ඔය විදිහට තෙලේ බැද ගන්නවා නේද කියන්නේ මේකට. ටෙම්පරාදු කර ගන්නවාද? කොහොම හරි ඔන්න ඔහම තමයි මම කරගන්නේ. ඉතින් මේ විදිහේ ලස්සන පාටකට බැදීගෙන ඉඳි මම අර බැදගත්ත හාල් මැස්සෝ ටික ඒකට එකතු කරනවා. ඉතින් තව ටිකක් මෙන්න මේක බැදෙන්න ඕනේ හොඳට.
දැන් මේක බැදිලා තියෙන්නේ මගේ යාළුවනේ. මම දැන් මේ වෙලාවේ ඔන්න හාල් මැස්ස ටික මේකට එකතු කරනවා. එකතු කරලා හොඳට කලවම් කරනවා. දැන් ඉතින් මෙන්න මේ හාල් මැස්ස බෙදුම හරි. ඉතින් මගේ හාල් මැස්ස බෙදුම ලස්සනයිද මගේ යාළුවනේ? ඉතින් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම අලුත් යාළුවෙක් නම් channel එක subscribe කරලා එකතු වෙන්න කියලා අතින් චුටි මතක් කිරීමක් කරනවා. ආයෙත් මගේ පවුලේ ලස්සන පුංචි වීඩියෝ එකක් අරගෙන ඔයාලා හම්බ වෙන්න එන්න. එතකන් ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි